ආයිබෝවන් කුක් විත් දානි YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. කරේටත් වඩා රසට වරදින්නේ නැතුව ගෙදරදීම chicken biryani හදාගන්න විදිහ තමයි අද කියලා දෙන්නේ. chicken කිලෝ එකක් මම මෙතන අරගෙන තියෙනවා. හොඳින් හොදගත්ත chicken වලට ඔයාලා කැමති biryani මසාලා එකක් එකතු කරගන්න පුළුවන්. මම මේක තමයි එකතු කරගන්නේ. चिकन किलो එකට बिरयानी මසාලා මේ පැකට් එකම එකතු කරගන්නවා. පොඩිවට කපාගත්තු තක්කාලි ටිකක් අපි මේකට එකතු කරගන්නවා. ඒකටම මිංචි කොළ, සේරාලයක්, රම්ප, ආමිරිස් කලල් දෙක තුනක්, කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරගන්නවා. තලාගත්ත ඉඟුරු, ඒ වගේම තලාගත්ත සුදු ලුණුත් එකතු කරගන්නවා. ගැඹුරු තෙලේ රන්වන් පාටනකම් බැදගත්ත ලුණු බිඩි දෙකක් අපි මේකට එකතු කරගන්නවා. ඒකටම මිරිස් කුඩු හැඳි දෙකක්, ලුණු අවශ්‍ය පමණට රස අණු වලට එකතු කරගන්න පුළුවන්. මෙතනදී මම එකතු කරගන්නේ යෝගට් මීසනි දෙකක්. ඔයාලට තියෙනවා නම් මීකිරි එකතු කරගන්නත් පුළුවන්. මේකටම පොල් දෙල් මීසනි දෙකක් දාලා හොඳට කලවම් කරලා පැත්තකින් තියන්න පැයක් විතර. වැඩි වෙලාවක් තියෙන තරමට තමයි මේකේ රස වැඩි වෙන්නේ. භාජනයක් ලිපේ තියලා අපි පැයක් විතර සීසන් වෙන තිබ්බ මස් ටික දැන් උයා ගන්න තමයි හදන්නේ. මස් ටික දාලා ඒක වැහෙන ප්‍රමාණයට වතුර ටිකක් දාලා මේක අපි හොඳට තඹ ගන්න ඕනේ. ඒ අතර අපේ හාල් ටික දැම්මෙන්න අපේ වතුර එකක් ලිපේ තියෙනවා. ඒකට අපි මේ පැකට් ටික එකතු කරගන්නවා. වතුර එක හොඳට උතුරනකම් අපි හාල් ටික හොදගමු. හාල් ටික 3-4 පාරක් විතර හොඳින් හොදගන්න. මම මෙතනදී අරන් දෙන්නේ බාස්මති කිලෝ එකක්. අපි දැන් බලමු අපේ chicken එක කොහොමද කියලා. හොඳට උතුරනවා. තව ටිකක් අපි මේක තැම්බෙන්න ආලා තියමු. බිරියානි කන්න අපි දැන් මිංචි සම්බෝලයක් හදාගමු. ඒකට මිංචි කොළ, ආමිරිස් කරලක්, පොල්, දෙහි බෑයක්, ලුණු, ඒ වගේම ඉඟුරු පිටි දෙක තුනක්, සුදු ලුණු බිත් එකක්. මේ ටික අපි ඔක්කොම බ්ලෙන්ඩර් එකට දාලා බ්ලෙන්ඩ් කරගමු. වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. මිංචි කොළයි ලුණුයි අපි බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ පොල් ටික දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. අපි දැන් මේකට පොල් ටිකක් එකතු කරගන්නවා. ඒකටම දෙහි බෑයත් අපි එකතු කරගන්න ඕනේ. රස අණු ලුණු, ගම්මිරිස් ටිකක් දාලා මේක අපි ආයෙ බ්ලෙන්ඩ් කරගමු. මේක බ්ලෙන්ඩ් කරගමු. මේ තියෙන අපි බිරියානි වලට නැතුවම බැරි මිංචි සම්බෝලේ.
වතුර එකත් දැන් හොඳට උතුරනවා. අපි මේකට සෝදලා තියාගත්ත බාස්මති ටික එකතු කරගමු. ඒකට මම තව බිරියානි මල් දෙකක් එකතු කරගන්නවා. ලුණු තේ හැන්දක් එකතු කරලා අපි මේක 70%ක් වගේ වෙන්න තමයි තඹ ගන්න ඕනේ. බිරියානි එකට ඕන රයිත එක හදාගමු. කපාගත්ත ලුණු ගෙඩි දෙකක් විතර මම මෙතන අරගෙන තියෙනවා. ඒකටම අමිරිස් කරලා පොඩියට කපලා දාගන්නවා. ඒකටම යෝගට් මේසෙන් දෙකක් එකතු කරගෙන ගම්බිරිස් ලුණු ටිකක් රස අනුවට දාලා මේක හොඳින් කවලක් කරගන්න තියෙන්නේ. රයිත එකත් අපි හදාගෙන ඉවරයි. හාල් එකක් දැන් තැම්බිලා ඇති. අපි දැන් ඒක පෙරා ගන්න ඕනේ. ඊට පස්සේ අපි බිරියානි හදන භාජනයේට තඹගත්ත මස් ටිකක් දාගන්නවා. ඊට උඩින් පෙරාගත්ත හාල් එකකින් ටිකක් දාගන්න ඕනේ. ඒක උඩට බෙදපු අල ටිකක් දාගන්නවා. ඔයාලට කැමති නම් විතරක් එකතු කරන්න පුළුවන්, නැත්නම් අවුලක් නැහැ. ඒකටම බෙදගත්ත ලුණු, කොත්තමල්ලි කොළ ටික, නැවතත් අපි චිකන් ටිකක් මේකට එකතු කරගන්නවා. චිකන් ග්‍රේවි එකත් එක්කම එකතු කරගන්න. ඒකතු කරගන්න එකෙන් තමයි අපේ තව 70%ක් විතර තැම්බිලා තියෙන හාල් එක 100%ක්ම තැම්බෙන්නේ. ඒක උඩට අපි ආයෙත් බත් ටිකක් එකතු කරගන්නවා. ආයෙත් අපි උඩට කොත්තමල්ලි කොළ ටිකක් එකතු කරගන්නවා. බෙදපු ලුණු, ඔයාලා ගාව තියෙනවා නම් සැෆ්‍රන් ටිකක් එකතු කරගන්න පුළුවන්. මම මේක වතුර පොඩ්ඩකට දාලා විනාඩි 10ක් විතර තියලා මේක එකතු කරගන්නවා. ඔයාලට පුළුවන් මේක ඕනනම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකකට වගේ එකතු කරලා ඒක බත් එකට එකතු කරගන්න. මම වතුර ටිකකට දාලා මෙහෙම එකතු කරගන්නවා. දැන් අපි මේක වහලා අඩුම ගින්දරේ විනාඩි 20ක් විතර මේක තඹ ගන්න ඕනේ. මේ තියෙන එහෙම තැඹුණාට පස්සේ අපේ බත් එක හොඳට තැම්බිලා ඇට වෙන්න තියෙනවා. හරිම සුවඳයිත් එක්ක මේ වෙලාවේ අපිට පුළුවන් කැමති නම් තව උඩින් කජු මුද්ද රසපලක් බෙදපු ලුණු එකතු කරගන්න. තියෙන දේ රස බලන්න තමයි. ඔයාලටත් ගෙදරදීම ලේසියෙන් මේ විදිහට හදා ගන්න පුළුවන්. ආයෙත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. බයි.